දිවමන් සම්බුදු රදුන් ලෙසින් ශ්වේත වර්ණයෙන් විරාජමාන වූ මහා සෑරදුන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික වැව්පෙඳි දනව්වෙන් ඇසෙන උතුම් සද්ධර්ම දේශනාව. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම. අකාලික ධම්රස ලවට sannivedanaya කරන බෞද්ධ ගුවන්විදුලියේ මේ පැයට නියමිත සතරමානුශාසනාව දේශනා කරන්නට අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මැදිරි පරිශ්‍රයට වැඩමවා වදාළ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කටියාවේ ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම උතුම් සද්ධර්මානුශාසනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ ලොව පුරා sannivedanaya කරන්නට පින්වන්තු දායකත්වයේ කරනු ලබන්නේ 2025 4 වන මාස 12 වන දින සිය දිවියේ 86 වෙනි ජන්මදිනයේ සිහිපත් කළ මහව මාකඩුවාව පදිංචි පින්වත් WM ලීලාවතී මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සහ නමින් මියගිය GMD කළුබණ්ඩා පියාණන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් එම පවුලේ දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් සතරමානුශාසනාව දේශනා කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදු නාද පවත්වමින් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෙත්‍යානි මනුස්සා භය තච්චිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ වාගම්ම සබ්බ දුක්ඛාන පමුංචති යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි, මේ පින්නතුන් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ ඊටාම වැදගත් වටිනා සුවිශේෂී මහානීය පින්කමක් සිද්ධ කරන්නට. ලෝතුරා ශාන්තිනායක භාග්‍යවත් අමාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් දේශනා කොට වදාළ ලෝක සත්වයාට සදාතනික සැනසීම, නිවීම, සංසාර විමුක්තිය පිණිස දේශනා කොට වදාලා වූ ඒ අමා ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් මේ මොහොතේ දේශනා කරවා ගන්නට, ශ්‍රවණය කරන්නට, ධර්ම දානමය පින්කම සිද්ධ කර ගන්නටයි මේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ. බෞද්ධ ගුවන්විදුලිය තුලින් මේ වටිනා සදහම් දේශනාව පටිගත කරවලා මුළු මහත් ලෝකයේම ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට දහම් නුවණ, දහම් අවබෝධය පිණිස මේ වටිනා දේශනාව බෙදා හැරලා ධර්ම ප්‍රචාරණය සිද්ධ කරලා මේ පින්නතුන් තමන්ගේ ජීවිතයට
තමන්ගේ සසර ගමනට උපකාර වෙන පිහිට වෙන වටිනා කියන පින්කමක් අද දවසේ සිද්ධ කර ගන්නවා. මේ වටිනා පින්කම මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන මේ පින්නතුන්ගේ මූලික අරමුණ බලාපොරොත්තු වන්නේ මහව මා කඩුවාව පදිංචි WM ලීලාවතී මෑණියන් වහන්සේට දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම GMD කළුබණ්ඩා පියාණන් ඇතුළු තමන්ගේ නමින් මිය යන්නට යෙදුණු සියලුම ඥාති සමූහයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට අදහස් ඇතිවයි මේ වටිනා උතුම් පින්කම සිද්ධ කරන්නේ. මේ පින්කමේ ප්‍රධානම අරමුණ තමයි මේ මෑණියන්ට WM ලීලාවතී මෑණියන්ට ආශිර්වාද සිද්ධ කිරීම. ඒ කුමක් සඳහාද? 86 වෙනි උපන්දිනය සිහිපත් කරමින් මේ ජන්මදිනයට ආශිර්වාද කරන්නට තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එතුමියගේ ජන්මදිනයේදී තිබුණේ 2025 වසරේ අප්‍රේල් මාස 12 වන දිනටයි මේ 86 වෙනි ජන්මදිනය සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් මේ මෑණියන්ගේ දුවා දරුවන් පිරිස එකතු වෙලා අපේ අම්මට ආශිර්වාද කරමු කියලා උපන්දිනය වෙනුවෙන් දිය යුතු හොඳම තෑග්ගක් හැටියට තාම වටිනා පරිත්‍යාගයක් හැටියට සලකන්න පුළුවන් ධර්ම පරිත්‍යාගය. ඒතින් ධර්ම පරිත්‍යාගය තමයි මේ පින්නතුන් අද ආදරණීය මෑණියන්ට සිද්ධ කරන්නේ. දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා මෙලවට බිහි කරලා ඇති දැඩි කරලා පෝෂණය කරලා අතපා දෙපා ශක්තිමත් කරලා මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන් භූමියේ පය ගහලා ඉන්න පුළුවන් වටපිටාවක් ශක්තියක් ඒ වගේම පසුබිමක් මේ දරුවන්ට නිර්මාණය කරලා සමාජයේ රටේ Tamanගේ නම ඒ වගේම Tamanගේ පැවැත්ම යහපත්ව තියාගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් අඩිතාලම ලබා දීලා දරුවන්ගේ අභිවෘද්ධිය දරුවන්ගේ දියුණුව දිහා දැකලා සතුටු වෙන මෞතුමියගේ 86 වෙනි උපන්දිනය වෙනුවෙන් මේ සත්පුරුෂ දරු පිරිස මේ වටිනා පින්කම එතුමියට අහන්න දකින්න පුළුවන් වෙලාවේ සිද්ධ කිරීම ඊටාම වටිනවා. ඒ නිසා මේ අම්මටත් සතුටු වෙන්න පුළුවන්. මගේ දරුවන් එකතු වෙලා මම වෙනුවෙන් මේ වටිනා පින්කම සිද්ධ කරනවා. ඒ නිසා මගේ ඇස් දෙකෙන් මේ පින්කම දකිනවා. අත් දෙක එකතු කරලා සාදු කියලා මේ පින්කම අනුමෝදන් වෙනවා. ඒ වගේම මේ පින්කම මගේ කන් දෙකෙන් ඇහෙනවා. ඒ නිසා පංච ඉන්ද්‍රියන්ටම දැනෙන ඒ වගේම මට සතුට ඇති වෙන සිතට ශ්‍රද්ධාදී කුසල් ඇති වෙන පින්කමක් අපේ දරුවන් මගේ දරුවන් ඥාතීන් මුණුබුරන් හැමෝම එකතු වෙලා මා වෙනුවෙන් සිදු කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. දරුවන්ටත් Tamanගේ මෑණියන් වෙනුවෙන් මේ කරන පින්කම එතුමිගේ ඇහැට පෙනෙන අවස්ථාවේ දැනෙන අවස්ථාවේ දකින අවස්ථාවේ හිත සතුටු කරන්න පුළුවන් මේ පින්කම ඔබටත් හැමදාටම සතුටු වෙන්න පුළුවන් පින්කමක් අපි අපේ මෞතුමිය වෙනුවෙන් අම්මා වෙනුවෙන් මේ පින්කම කළා කිය. හැබැයි හැකි හැම වෙලාවකම හැම පුළුවන් වෙලාවකම මේ විදිහට පින්කම් මව් දෙමාපියාදීන් වෙනුවෙන් සත්පුරුෂ දරුවන් සිදු කරනවා නම් ඊටාම වටිනවා. ඒක හොඳ පූර්වාදර්ශයක් වෙනවා. එනිසා අද මේ කරන මහා පින්කමෙන් රැස් වෙන කුසල ශක්තියත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයත් ජයසිරි මහ බෝධීන් වහන්සේ දළදා වහන්සේගේ ආශිර්වාද බලයත් මේ මෞතුමියට ලැබී නිදුක් නිරෝගී චිර ජීවන දීර්ඝායු සම්පත් සැලසේවා කියලා අපි පළවෙනියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ පින්නතුන් සිදු කරන්නේ තාම වටිනා පින්කමක්. ඒ තමයි ධර්ම දානමය පින්කම. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්
ලෝකයට පහළ වෙලා ලෝක සත්වයාට සංසාරයෙන් එතර වෙන්නට සංසාර දුක නිමා කරන්නට ඒ වගේම මේ භයානක දුක්ඛිත වූ භව ගමන අවසන් කරන්නට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා කියලා කියන්නේ ශ්‍රවණය කරනවා කියන්නේ පුරුදු කරනවා කියන්නේ ඒ ධර්මයේ මතක තබා ගන්නවා ධර්මයට අනුව ජීවත් වෙනවා කියන්නේ පුදුමාකාර පින් වැඩෙන කාරණයක් කුසල් වැඩෙන කාරණයක් මේ සංසාරේ අපි ඇවිදින මිනිස්සු ඇවිදින සත්වයින් අපි කවුරුත් සසරට වැටිලා ඉන්න අය ඉපදෙන මැරෙන එවැගේම නොඑක් විදිහේ දුක් කම් කටුළු විඳින සතර අපායට යන්න ඉන්න අය මේ ලෝක සත්වයාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැර පිහිටක් පිළිසරණක් නැහැ. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ සාරාසංකේය කල්පලක්ෂයක් පාරමිතා පිරුවේ මහා පාරමිතා ධර්මයන් පුරලා ලෞතුරා බුද්ධත්වයට පත්ුනේ කුමක් සඳහාද? ලෝක සත්වයාට මේ ධර්මය දේශනා කරලා අවබෝධ කරවලා ලෝක සත්වයාව සංසාර ගමනෙන් එතර කරවන්න. යම් විදිහකට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා නොකළා නම් ලෝක සත්වයාට පිහිටක් පිළිසරණක් රැකවරණයක් නැති වෙනවා. එනිසා බණ ඇසීම ධර්මය පුරුදු කිරීම කියලා කියන්නේ ජීවිතයක තියෙන්නට ඕනේ අනිවාර්ය අංගයක්. බණ අහන්න නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට දැනගන්න විදිහක් නැහැ. ධර්මය ශ්‍රවණය කරන්නේ නැත්තම් ධර්මය ගැන දැනගන්න විදිහකුත් නැහැ. බණ අහන්න නැත්තම් සංඝ රත්නය ගැන භික්ෂුන් වහන්සේලා ගැන දැනගන්න විදිහක් නැහැ. ඊළඟට බණ අහන්න නැත්තම් පින්පව් දෙක තෝරගන්න බෑ. බණ අහන්න නැත්තම් දාන සීල භාවනා කුසල් කරන්නේ නැහැ. පුරුද්දට කරනවා මිසක් හුරුවට කරනවා මිසක් ශ්‍රද්ධාවෙන් පින් සිතින් කුසල් සිතින් කරන්න යොමු වෙන්නේ නැහැ බණ අහන්න නැත්තම්. බණ අහන කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව, ධර්මය ගැන ශ්‍රද්ධාව, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව, පින්පව් පිළිබඳව ඊළඟට සසර ගැන මේ නිවන් දකින මඟ ගැන නිවනේ ඇති වටිනාකම ගැන මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවනම්. අද අහන්න ඕන තරම් පහසුකම් තියෙනවා. මුද්‍රිත මාධ්‍ය තියෙනවා, බණ පොත්පත් ඕනෑ තරම් තියෙනවා. ඊළඟට බෞද්ධ රූපවාහිනිය, ගුවන් විදුලිය වැනි බෞද්ධ නාලිකා තුලින් ඔබට ඕනෑ තරම් සව්‍ය දෘශ්‍ය අහන්න පුළුවන්, බලන්න පුළුවන් මාධ්‍ය නාලිකා ඕනෑ තරම් තියෙනවා. ඒ විතරක්ද ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනයේට බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයම අරගන්න පුළුවන්. ත්‍රිපිටකයේ අද තාක්ෂණික මෙවලමක් හැටියට උපකරණයක් හැටියට තියෙනවා. ජංගම දුරකථන වලට යෙදවුමක් හැටියට මුළු ත්‍රිපිටකය, අටුවා, ටීකා, මහා වංශය ඔය හැම දෙයක්ම දාගන්න පුළුවන්. ඉස්සර මහා බණ පොත්පත් කබඩ් වල පුරවගෙන හිටියට අද ඒ ධර්මය මේ පුංචි ජංගම දුරකථනයට අරගෙන අහන්නත් පුළුවන්, කියවන්නත් පුළුවන් ත්‍රිපිටකය. ඊළඟට පිරිත් පොත, ධර්ම දේශනා සමාජ මාධ්‍ය තුල ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ප්‍රසිද්ධ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාගේ දේශනා ලක්ෂ ගණනක් තියෙනවා. ඉතින් ධර්මය අවබෝධ කරගන්න, ඉගෙන ගන්න ඉස්සර වගේ අපහසු නෑ අද. ඉස්සර නම් පන්සලේ හාමුදුරුව බණ ටිකක් කිව්වා මිසක් මිනිස්සුන්ට ධර්මය හොයාගන්න තරම් හැකියාවක් තිබුණේ නෑ. දහම් පාසලෙන් කියලා දුන්නොත් මිසක්. ගොඩක් වෙලාවට අපේ විහෙර විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා ජාතක පොතේ බණ කතාවක් වගේ දෙයක් තමයි. සහ එදිනෙදා උදාහරණ කියවි මේ ත්‍රිපිටකයේ ගැඹුරි අභිධර්මයේ වගේ ධර්ම කොටස්, සූත්‍ර ධර්ම කොටස් මේවා බොහොම විස්තර කළේ නැහැ. ඉතින් යට ගිහින් තිබුණා අද නූතනයත් එක්ක මේ තාක්ෂණයත් එක්ක ධර්මය තාම ශීඝ්‍රයෙන්
ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක ඉඳන් ඉගෙන ගන්න. පාලි භාෂාව ධර්මයේ පාලියෙන් ඉගෙන ගන්න ඕන. පාලි භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන් පසුබිම තියෙනවා. සංස්කෘත භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඕනෑම මාධ්‍යයකින් ඉගෙන ගන්න අද ධර්මය විවෘත වෙලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය මෙච්චර පහසුකම් ඇතුලේ තියෙනකොටත් අපි බණ අහන්න නැත්තම්, කල්යාණ මිත්‍ර සංඝ රත්නය ඇසුරු කරන්නේ නැත්තම් අපි ඉතින් අර ගතානුගතික බෞද්ධයෝ විදිහට ඉඳලා මැරිලා යනවා. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් වෙන්නට, කුසල අකුසල් තෝරගන්න, ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න, මෛත්‍රිය, කරුණාව, ඉවසීම, අටලෝ දහමට කම්පා නොවීම, විශේෂයෙන් මේ අපේ ජීවිතයේ අතහැරීම පුරුදු කරන්න. අපි හැමදේම අල්ලා බදාගෙන ඉන්නේ මනසිනුත් කයිනුත් දෙකෙන්ම. උපාදානය කරගෙන ඉන්නේ. උපාදානය කරගෙන ඉඳලා මැරුණොත් වැටෙන්නේ සතර පායට. ඒ උපාදානය දුරු කරන්න, අතහැරීම මනසින් අයින් කරන්න. ඒ කියන්නේ යම් දෙයකට ඇලීම බැඳීම තියෙනවා නම්, උපාදානය තියෙනවා නම් දුරු කරන්න. ආශාව තණ්හාව අඩු කරන්න. ද්වේෂය, පටිඝය, ක්‍රෝධය මේ වගේ අකුසලයන් දුරු කරන්න. මෛත්‍රිය, කරුණාව දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි එකම උපකාරය ජීවිතයකට. ඉතින් ධර්මයේ තිබ්බට පැත්තක තිබ්බට ඒක අපිට පිහිට ලැබෙන්නේ නැහැ. ඒ පිහිට ලබා ගන්නට නම් අපි ධර්මයේ තුල යෙදෙන්නට ඕනේ, අහන්නට ඕනේ. ඒ ධර්මයේ කියවෙන දේවල් හිතන්න ඕනේ ටික ටික. හිතලා ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ දවසින් දවස ධර්මානුකූල කරගන්න ඕනේ. එහෙම ධර්මය අහමින් ඒ ධර්මයට අනුව හැදෙන කෙනාට, හැඩගැස්වෙන කෙනාට නිවන් දකින්න එක අමාරු නෑ. සසර කෙටි කරගන්න එක අමාරු නෑ. මරණින් පස්සේ සුගතියට යන එක අපහසු නෑ. කාටද? ධර්මයට අනුව හැසිරෙන කෙනාට. හැසිරෙන්නට නම් ධර්මය දැනගන්න එපා. දැනගන්න නම් අහන්න ඕනේ. ඉස්සර කාලේ අහන්න පහසුකම් තිබුණේ. අද මම අර මුලිනුත් කිව්වා වගේ ඕනෑ තරම් පහසුකම් තියෙනවා. ඕනෑම Tamanට තනිවම මේ ධර්මයේ ඉගෙන ගන්න පහසුව තියෙනවා. තාක්ෂණයෙන් උපරිමයටම ගිහින් තියෙන්නේ. ධර්මයේ උගන්වන නොයෙක් ක්‍රමවේද අද තාක්ෂණයේ හරහා තියෙනවා. දැන් අපි දන්න සමහර ස්වාමින් වහන්සේලා ලංකාවේ බොහොම ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා ගිහි පින්නතුන්ට ධර්ම පන්ති මේ මාර්ගගත ක්‍රමය හරහා අපි එකට කියනවා සූම් තාක්ෂණය හරහා කියලා. උගන්වනවා, පාළි උගන්වනවා, අභිධර්මයේ උගන්වනවා, භාවනා වැඩසටහන් පවත්වනවා. ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් අද ලෝකේ තියෙනවා මේ ධර්මයේ සම්බන්ධ. ඒ වගේම තමයි ලෝකේ ලොකු උනන්දුවකුත් තියෙනවා. විශේෂයෙන්ම මේ විදේශගත අයගේ, අපේ ලංකාවේ තියෙනවා තරුණ මධ්‍යම වගේ මට්ටමේ අයගේ තියෙන ලොකු උනන්දුවක්. බුදුදහම හොයන්න, බුදුදහමේ ගැඹුර හොයන්න, බුදුදහමේ අර්ථය කරා යන්න ලොකු උනන්දුවක් තියෙනවා. තරුණ වයසෙත් තියෙනවා, මැදි වයසෙත් තියෙනවා. අපි ඒක දකිනවා. ලංකාවට වඩා බටහිර රටවල් වල ලොකු ප්‍රවණතාවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයන්න. ඒකට හොඳ උදාහරණ තියෙනවා. ලංකාවට එනවා විදේශක අය භාවනා කරන්න. පිට රටවල් වල භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. අපි දන්න ගොඩක් අන්‍යාගමික අය මේ ධම හොයන. මම දන්නම කීප දෙනෙක් ඉන්නවා. ඒ අය අන්‍යාගමිකයි, දැන් බුදුදහමට නැඹුරු වෙලා ඉන්නවා. වගේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. එක වෙලාවක ලන්ඩන් වල ඉන්න නෝනා කෙනෙක් ආව අපිව හමු වෙන්න එංගලන්තේ. ඒ නෝනායි දරුවෝ දෙන්නයි ආවේ. එක ගැහැණු ළමයෙක්ගේ වයස මට මතක හැටියට අවුරුදු 19ක්. අනිත් එක්කෙනාට අවුරුදු 17ක් 16ක් වගේ ඇති. අර වැඩිමහල් ගැහැණු ළමයා ගැන මට විස්තර කරනවා. ඒ අම්මා ඉංග්‍රීසි එයාලට පුළුවන්, සිංහල කතා කරන්නේ නැහැ. ඉතින් මේ අම්මා ලංකාවේ. එයාලා ඉපදිලා තියෙන, ඒ දරුවෝ හැදිලා වැඩිලා තියෙන විදේශ රටවල් වල. ඉතින් අර වැඩිහිටි ගැහැණු දරුවට අභිධර්මයේ සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තියෙනවා. අභිධර්මයේ සම්බන්ධයෙන්. ඉතින් හොඳ ධර්ම දැනුමක් තියෙනවා. ඊට පස්සේ මෙහෙන් අපිනුත් බණ පොත් අරගෙන, භාවනා පොත් අරගෙන ගියා. ඉතින් අපි හරි සතුටටපත් වුණා මේ විදිහට මේ ධර්මයේ දැන ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේම ඩුබායි ඉන්න එක දායිකාවක් මට කතා කරා මේ මෑතකදී. ඒ
මහත්මියගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාම බුදුදහම තේරවාදයේ එහි විහාරස්ථානයක් තියෙනවා. භාවනා මධ්‍යස්ථානයක්. එහි ඉගෙන ගන්නවා බුදුදහම භාවනා ක්‍රම, මහා වංශය, රාජාවලිය මේ වගේ අපේ ලංකාව ගැන දේවල්. දැන් අපේ රටේ එහෙම බුදුදහම ගැන ගැඹුරින් අවධානය කරන්න බණ භාවනාවලට එහෙම උනන්දුවක් නැහැ. ඒ නිසා මේ බුදුදහම කියන එකෙන් තියෙන ප්‍රතිඵලයෙන් හින්දානේ එහෙම ආයේ ඉන්නේ. මේක වැඩක් නැත්තම් බුදුදහම නිෂ්ඵලයි නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵලයක් නැත්තම් ඔච්චර ලෝකේ නැඹුරුවක් හැදෙන්නේ නැහනේ. ඒ අය උපතින් බෞද්ධයත් නෙවෙයි. උපතින්ම සමහර විට වෙනත් ආගම සමහරුන්ට වෙන ආගමක් තිබිලත් නැහැ. හොයාගෙන යනකොට රසවත් බව සහ මේකේ තියෙන වැදගත්කම නිසා බුදුදහමට නැඹුරුන. හැබැයි එහෙම අය ලංකාවේ උපතින්ම බෞද්ධයෝ වෙච්ච අයට වඩා ඉස්සරහින් ඉන්නේ. ඒක තමයි වටින්නේ. මොකද උනන්දුවෙන් යන්නේ. දැන් අපි උපතින්ම බෞද්ධ වුණාම අර අපිට හැඟීමක් නැහැ. ඒ ගැන අදහසක් නැහැ. ලොකු උනන්දුවක් නැහැ. නමුත් කෙනෙක් අවබෝධයෙන් මේකට ආවොත් එහෙම තමයි බුද්ධ කාලෙත් ආයේ බුදුරජාණන් වහන්සේ බණ කියනකොට කවුරුවත් බෞද්ධයන්ට බණ කීවේ නැහෙනේ. බුද්ධ කාලේ බෞද්ධයෝ හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බෞද්ධ උනේ පස්සේ. දැන් තපස්සු බල්ලුක ළඟට ගිහිල්ලා තපස්සු බල්ලුක දෙදෙනානේ බුදුරජාණන් වහන්සේට හම්බු වෙන්නේ. බුද්ධත්වයේ ලැබලා අවසානම සතියේ රාජායතන ස්ථානේ. මෙතනදී තමයි මේ තපස්සු බල්ලුක දෙදෙනා බුදුරජාණන් වහන්සේව දැකලා පැහැදිලා විලඳ මී පිඩු පූජා කළා. එතන ප්‍රසාදේ ඇති වෙලා ඒ දෙදෙනා තමයි ද්වේවාචික උපාසකවරු කියලා කියන්නේ. ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපාසකයෝ බවට පත් වුණා. ඊළඟට බද්දවග්ගිය කුමාරවරු මේ කවුරුවත් මුලින්ම බෞද්ධ වෙලා හිටපු අය නෙවෙයි. මුලින්ම බෞද්ධ භාවයට පත් වෙලා හිටපු අය නෙවෙයි. ඒ අය පසුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන බණ අහලා ඒ වගේම ධර්මය අවබෝධ කරගෙන තමා මේ සම්බුද්ධ ශාසනයට පැමිණිලා සසරෙන් එතර වුණේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන එකේදී අපි බුදුදහම කියන එක තේරුම් ගන්න, බුද්ධාගම කියන එක ගැන අවබෝධ කරගන්න නම් කර යුතු එකම දේ තමයි ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ ඇසුරු කිරීම. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරන තැනැත්තාට, ධර්මයේ ශ්‍රවණය කරන තැනැත්තාට, ධර්මයට අනුව හැසිරෙන තැනැත්තාට මේ සාංශාරික දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සංසාර දුක් වලින් පමණක් නෙවෙයි, මේ ජීවිතයේ ඇති වෙන බය තැති ගැනීම වලින් පවා නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකට දේශනා කරනවා මෙන්න මෙහෙම. බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෙත්‍යානි මනුස්සා භය තච්චිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛාන පමුංචති යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. මොකද්ද මේ ගාථාවලින් කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච. සමහර අය, ඒ කියන්නේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ තිබුණ මිනිස්සු දැන් අදටත් තියෙනවා. බයක් තැති ගැනීමක් ඇති වුනහම ගස්වගල් වලට ගිහිල්ලා වඳිනවා. දේව පූජා, බලි පූජා, විවිධ යාතු කර්ම, සාන්ති කර්ම කරනවා. ඒ බුද්ධ කාලෙත් එහෙම කරලා තියෙනවා. බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෙත්‍යානි. සමහර අය ගිහිල්ලා ආරාම, ඒ කියන්නේ එක එක දෙවියන් ඉන්නවා කියන ස්ථාන, ඒ වගේම විවිධ පුද සත්කාර පවත්වන දේවස්ථාන, මේ වගේ තැන්වලට ගිහිල්ලා සත්කාර පූජාවන් පවත්වලා සතුන්ගේ ගෙල සිඳලා. දැන් අපි දන්නවා දැනටත් ඉන්දියාවේ ওই අවුරුද්දකට වතාවක් තියෙනවා දේව පූජාවක්. එළුවන් දහස් ගණනකගේ බෙල්ල කපනවා. ඒක සාමාන්‍ය දෙයක් ඒ රටේ. අදටත් එහෙමයි. විශේෂ පූජාවක් තියෙනවා නම් දැන් අපේ රටෙත් තියෙනවනේ ඒක තිරිසන් සතුන්ගේ තහානි කරලා විවිධ පූජාවන් පවත්වන ක්‍රම තියෙනවා. ඒක එක එක ආගමික දේව සංකල්පවල තියෙන දේවල්.
තේ දේවල් කරන්නේ ඇයි? බය තැති ගැනීම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බයක් තැති ගැනීම ඇති වුනහම මිනිස්සුන් විවිධ පූජාවන්, යාතු කර්ම, සාන්ති කර්ම පූජා පවත්වනවා. ආරාමවලට, ඒ වගේම දේවස්ථානවලට, මහා ගල් පර්වතවලට, ඒ වගේම මහා වෘක්ෂවලට දැනටත් බලන්න. ලංකාවේ ඒ වගේ දේවල් තියෙනවනේ. මහා නුග ගහක් තිබුණොත් මිනිස්සු පරිකල්පනයක් හදා ගන්නවා, අදහසක් ගන්නවා මේ ගහට අරක් ගත්ත දෙවියෙක් ඇති කියලා. ඒ ගහ මහා විශාල නම් එතන මොකක් හරි ගල් ගෙඩියක් හරි තියලා එතෙන්ට වන්දනාමාන කරනවා, සත්කාර කරන මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් බුද්ධ කාලෙත් ඒවා තිබුණා. මිනිස්සු හිතුවා මේ මහා වෘක්ෂවලට, මේ මහා ගස්වලට අරක් ගත්ත දෙවි දෛවතාවෝ ඇති කියලා. එහෙම ඉන්න දෙවිවරුත් ඉන්නවා. ඒක නැහැයි කියන්නේ නැහැ. මොකද ඒකට හොඳ උදාහරණයක් තමයි කරණීය සූත්‍රය. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බය තැති ගැනීමක් ඇති වුනහම මිනිස්සු දේවස්ථාන, දේව පූජා ආදිය පවත්වනවා. විවිධ යාග පූජා, ඒ වගේම විවිධ වෘක්ෂ පූජා, විවිධ පුද පූජාවන්, යාග හෝම පවත්වනවා. එහෙම කළා කියලා බය තැති ගැනීම නැති වෙන්නේ නැහැ. ඒ වගේ යාතු කර්ම ආදී දෑ කරා කියලා කෙනෙකුට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න බෑ. යම් සැනසෙල්ලක් තියෙන්න පුළුවන්. සංසාර දුකෙන් නිදහස් වෙන්න බෑ. දැන් ගොඩක් වෙලාවට නිගණ්ඨයෝ, බ්‍රාහ්මණයෝ, ආචේලකයෝ, ජෛනයන් මේ වගේ අය ඉන්දියාවේ හිටියා. දැනටත් ඉන්නවා. ඉතින් ඒ වගේ අය විවිධ දේවල් තමයි කිව්වේ මිනිස්සුන්ට බය තැති ගැනීම ඇති වුනහම මෙහෙම කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒවා දේශනා කළ ඒ වගේ දේවල් කළා කියලා මිනිස්සුන්ට මේ බය තැති ගැනීම ඒවා නැති වෙන්නේ නැහැ. ඒවා දුරු වෙන්නේ නැහැ. ඒවා නැති වෙලා යන්නේ නැහැ. ඒක නිෂ්ඵල ක්‍රියාවක් හැටියට දේශනා කරා. ඒකට හොඳ උදාහරණයක් තමයි දජග්ග සූත්‍රය. දජග්ග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බයක් තැති ගැනීමක් ඇති වුණොත් කරන්න ඕනේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරඤ්ඤේ රුක්ක මූලේ වා ශුඤ්ඤාගාරේව භික්කවේ අනුස්සරේත සම්බුද්ධම් බයන්තුම්හාක නෝසියා. බයක් තැති ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න. දැන් බලන්නකො අදටත් එහෙම පොඩි හරි බයක් වුණොත් අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකද්ද? ඉතිපිසෝ ගාථාව. දැන් සොහොන් පිටියක් ඉස්සරහින් ගියත් මතක් වෙන්නේ ඉතිපිසෝ ගාථාව. ඒක බය වැඩි වෙනකොට බය වැඩි වෙන්න පදපේලිය ටිකත් උඩ යට මාරු වෙනවා. එච්චරකට අපිට ඒක හුරු වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා බයක් තැති ගැනීමක් ඇති වුණොත් සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. මේක හොඳට විස්තර කරලා තියෙනවා දජග්ග සූත්‍රයේදී. ඊට පස්සේ දේශනා කරා එහෙම කරනකොටත් බුදු ගුණ සිහි කරනකොටත් බය තැති ගැනීම නැති වුණේ නැත්තම් සිහි කරන්න ධර්මයේ ගුණ, සංඝ රත්නයේ ගුණ. එවිට ඇතිවෙන බය තැති ගැනීම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් අපි අර බය ඇති වෙනවා, තැති ගැනීම වෙනවා, දුක් ඇති වෙනවා, පීඩා ඇති වෙනවා කියලා විවිධ පුද පූජා පැවැත්වුවාට ඒක ස්ථීර නෑ කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච බුද්ධංච ධම්මංච. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවනම්, ධර්ම රත්නයේ සරණ යනවනම්, සංඝ රත්නයේ සරණ යනවනම්, එහෙම සරණ ගියපු කෙනාට සම්මප්පඤ්ඤාය පස්සති චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරවරු ලෝකයට දේශනා කරන සම්මා සම්බුදුරුන්ගේ ශ්‍රී සද්ධර්මයේ වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනාට බයක් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි බයක් ඇති වෙච්ච ගමන්, තැති ගැනීමක් ඇති වෙච්ච ගමන් දෙයියෝ සිහි කරනවා, ඊළඟට දේවස්ථාන වලට යනවා, පඳුරු ගැට ගහනවා, විවිධ දේවල් කරනවා. එවන එපා කියනවවත් නරකයි කියනවවත් මේක ඇත්ත කතාව බලන්න ඕන. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් සරණ ගියපු, ධර්මයේ සරණ ගියපු, සංඝ රත්නයේ සරණ ගියපු බෞද්ධයෙක් මොකටද වෙනත් දෙයකින් පිහිටක් පිළිසරණක් හොයන්නේ? බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤා, ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤා, සංඝෝ මේ සරණං වරං. මට ඉන්න සරණ, මට තියෙන පිහිට පිළිසරණ බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය, සංඝ රත්නය. එහෙනම් මේ තෙරුවන් සරණ තියෙනකොට ඇයි අපි ඊට වඩා පල්ලෙහා තියෙන දෙයකින් පිහිට පිළිසරණ හොයන්නේ? එතකොට අපිට වැරදිලා තියෙනවා. මම දැක්කා ඔය අන්තර්ජාලයේ පහුගිය දැන් අවුරුදු ගානකට කලින් පළ වෙච්ච ඡායාරූපයක්.
මේ ඡායාරූපේ තියෙනවා එක පැත්තක බුදු පිළිමයක්. අනිත් පැත්තේ මට දෙවියෝ මතක නැහැ. පුල්ලයාර දෙවියෝ වෙන්න පුළුවන්. කාලි මාතාවද කොහොමද දන්නේ? කොහොම හරි මෙහි එක බුදු එක කුටියක මේ දෙකම තියෙනවා. ඉතින් එක වැඩිහිටි කෙනෙක් පිරිමි කෙනෙක් මේ අර දේව පිළිමේ ඉස්සරහා ඉඳගෙන මොකද්ද ආශිර්වාදයක් කරන ළමයි වගේ එකට. ඉතින් මේකට ලස්සන වැකියක් දාලා තිබුණා. මොකද්ද? සූර්යා පායා ඇති වෙලාවක කණාමැදිරියන්ගෙන් ඊටත් වඩා ආලෝකයේ සෙවීම. සූර්යා බලන්නේ වචනේ. සූර්යා පායා ඇති වෙලාවක කණාමැදිරියන්ගෙන් ඊටත් වඩා සූර්යාලෝකයටත් වඩා ආලෝකයක් සෙවීම. දැන් මේ කතාව මොකද්ද? මේ කියවෙන වචන ටිකේ ලෝකයකට සාංශාරික දුක නැති කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ඉන්නකොට ඒ පිහිට පිලිසරණ ලබාගෙන මේ ජීවිතේ දුක් ටිකත් සාංශාරික දුක් ටිකත් නැති කරගන්නේ නැතුව වෙන විදිහකින් අපි දුක නැති කරගන්න මහන්සි ගන්නවා. ඉතින් අර කණාමැදිරියන්ගෙකුගෙන් කණාමැදිරියට එළියත් මොන එළියක්ද තියෙන්නේ? කණාමැදිරියෙකුගේ එළියෙන් අපි හොයනවා, අපි බෞද්ධයන් හොයනවා සූර්යාගේ ආලෝකය. හැබැයි හැබෑවටම සූර්යා ලෝකයට පහයලා තියෙනවා. ඒකනේ අර ලෝයඩ සංග්‍රහයේ කියන්නේ මේ දිනිදානන් තිත්ගන දුර ලන දිනිදානන් කියලා කියන්නේ. දිනිදානන් කියන්නේ සූර්යාට නමක්. අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරලන සූර්යා තමයි බුදුරජාණන් වහන්සේ. ඒක හොඳට අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද? ජයශ්‍රී මහ බෝධියට ගිහපුවාම ගොඩ දෙනෙක් ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේට කිරිහර පූජා කරනවා, පඳුරු ගැට ගහනවා, ගොඩක් වෙලාවට නූල් දානවා. මේ වගේ දේවල් කරනවා. නරකක් කියනවා නෙවෙයි. නමුත් මේකේ යථාර්ථය බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අර විහාරයට ගිහිල්ලා කිරිහර පූජා කරන්න හෝ වන්දනා කරන්න හෝ පෙළඹෙන්නේ නැහැ. අර යාතිකා වෙන තැන, දේව පූජා තියෙන තැනට තමයි යන්නේ. එතෙන්ට ගිහිල්ලා අර පිරිත් නොකරපු නූලක් දාගත්තා ඇඟට ගුණයි වගේ. ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේට දැහැත් ගිලන්පස එහෙම නැත්තම් කිරිහර පූජා ප්‍රණීතාකාරයෙන් හදලා වන්දනා කරලා පිරිත් කියලා ආශිර්වාද කරගෙන ඉන්නේ. කවුරු හරි කෙනෙක් කියවන යාතිකාවක් අහගෙන ඉඳලා සාදු කියලා එනවා. ඊළඟට කතරගමට ගියොත් අපි කතරගමට යනකොට අපි දකිනවා කතරගම දේවාලයට අපේ බෞද්ධයන් ඔළුවට අරගෙන යනවා පළතුරු වට්ටිය. බොහොම ඔළුවේ තියාගෙන ඒක ලොකු මුදලකුත් ඒකේ තියාගෙන පොලිමේ ඉඳලා එතන වන්දනා මොනවත් කරන්නේ අරක ගත්ත තිබ්බා ඒ කපු මහත්තුරු ඒ සජ්ජහායනාව කරලා ඉවර කරා. ඒක විවේචනය කරනවත් නෙමෙයි මේක යථාර්ථයේ මධ්‍යස්ථව තේරුම් ගන්න ඕන. හැබැයි එහෙම පූජාව තියලා වෙලාව තිබ්බොත් කිරිවෙහෙර වඳිනවා, වෙලාව තිබ්බේ නැත්තම් හැරිලා එනවා. එතන වැඩ ඉන්නවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අෂ්ටඵල බෝධිය. ඒක වඳින්නේ නැහැ. සමහර කෙනෙක් නම් වඳිනවා. හැබැයි ඉස්සරලම වඳින්න ඕනේ කොතනද? ඉස්සරලාම කිරිවෙහෙර සෑය වඳින්න ඕනේ. සෑය වටේ ගිහිල්ලා සෑයට තමයි පළතුරු පූජාද, කිරිහර පූජාද, ගිලම්පස පූජාද ඔය සියලු දේවල් පූජා කරන්න. පූජා කරලා නියම බෞද්ධයා ඊට පස්සේ බෝධින් වහන්සේ වන්දනා කරනවා. බෝධිය වන්දනා කරන වන්දනා ගාථා තියෙනවා. ප ဋ ාහනේ සජ්ජහායනා කරන්න පුළුවන්. පිරිත් සජ්ජහායනා කරන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. මේ පුණ්‍ය භූමියේ. ඊට පස්සේ ඕනනම් දෙවියන්ට පූජා කරන දේක් පූජා කරනවා නම් පූජා කළා. වඩාම හොඳ දේ තමයි මේ දේවාලය ගාවට ගිහිල්ලා හරි දේවස්ථානේ ගාවට ගිහිල්ලා හරි කමන්නේ. සෑය වන්දනා කළා. බෝධිය වන්දනා කළා. පිරිත් කීවා. ප ဋ ාහනේ සජ්ජහායනා කළා. භාවනා කළා. දාන සීල භාවනා පින්කම් ඔක්කොම කරගත්තම කරගත්ත පින්කම් සියල්ලම දිව්‍ය රජාණන් වහන්සේට අනුමෝදන් කරනවා. අන්න දෙන්න පුළුවන් නියම බාරය. ඒක තමයි ක්‍රමය. එහෙමයි දුක නැති කරගන්න. දැන් අපි ඒක අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ. දැන් බලන්න එකට හොඳ උදාහරණයක් අපේ විහාරස්ථානවල වුණත් මේවා සිද්ධ වෙනවා. සමහර ගම්වල අලුත් සහල් වලින් කිරි උතුරනවා. කිරි උතුරලා යහන් අරිනවා කියලා කියනවනේ. යහන් අරිලා ගර ගොටු වලටත් සකස් කරලා ඊට පස්සේ තමයි පන්සලට කිරි හර අරන් යන්නේ. ඊට පස්සේ අරන් ඇවිල්ලා කියනවා මේ හාමුදුරුවනේ කිරි ඉතුරුවා කිරිබත් ටිකක් ගෙනාවා කියලා. එතකොට අපි අහනවා මේ යහන් නැරියද කියලා. ඕ යහන් නැරිලා ඔක්කොම කළා තමයි මේ පන්සලටත් ගෙනාවේ කියලා.
මේ මොකද කරන්න ඕන කියලා අහපුවම කියන බුද්ධ පූජාවටත් තියලා ඔබ වහන්සේලාත් ගන්න කියලා. දැන් එතකොට දෙවියන්ට දීලා ඉවර වෙලා තමයි සමහර කෙනෙක් පන්සලට කිරි ආර ටික අරන් ඇවිල්ලා කියන්නේ බුද්ධ පූජාව තියන්න කියලා. අග්‍ර දක්ෂිනාර බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් නෙවෙයි සංඝයාටත් දීලා තමයි දෙවියන්ට දෙන්න ඕනේ. හරිනම්. මොකද මේ ලෝකේ අග්‍ර දක්ෂිනාර බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අග්‍ර දක්ෂිනාර වෙන්නේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. දෙවිවරු දුන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නය. ඉතින් අපි මේවා වෙනස් කරගෙන කොතනින් පැටලිලාද කොතනින් වැරදිලාද කියන්න දන්නේ. හැබෑම ශ්‍රද්ධාවන්ත බෞද්ධයා තුනුරුවන් කෙරෙහි විශ්වාස කරන කෙනා පින්නතුනි මුල් කරගන්නේ කාවද? බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය. ඊට පස්සේ තමයි දෙවියන්. දේව වන්දනාව, දෙවියන්ට පින්දීම, දේව පූජාව කියන එකේ ගැටලුව වෙන්නේ තෙරුවන් පල්ලෙහාට දාලා, තෙරුවන් ප්‍රතික්ෂේප කරලා, තෙරුවන්ට ගෞරව දක්වලා කරනවා නම්. ඒක රේණුකානේ චන්දවිමලන් ස්වාමින් වහන්සේ ධර්ම විනිශ්චය කියන පොතේ, පුණ්‍යෝපදේශය කියන ධර්ම පොතේ ඕනෑම බෞද්ධයෙකුට බලන්න පුළුවන් හින්දා මම මේ කියන්නේ. ඒකේ විස්තර කරලා තියෙනවා. අපිට වෙන්නේ මොකද්ද? දැන් අපි රුවන්වැලි මහසෑයට ගියොත් අපි මහසෑය වන්දනා කරනවට වඩා බලන්නේ පඳුරක් ගැට ගන්න. ජයසිරි මහ බෝධිය ගාවට ගියොත් පඳුරක් ගැට ගන්න. ඒක අකුසලයක්. රුවන්වැලි සෑයට පඳුරක් ගැට ගන්නවා කියන්නේ ඒක පාප කර්මයක්. මොකද බුදුරජාණන් වහන්සේට සල්ලි දුන්නා වගේ දෙයක්. ජයසිරි මහ බෝධින් වහන්සේට පඳුරක් ගැට ගහනවා අපේ බය තැති ගැනීම නැති කරගන්න, ලෙඩ දුක් නැති කරගන්න, කරදර නැති. ඒක වැරද්දක්. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මහසෑයට මහ බෝධිය ළඟට ගිහිල්ලා ගිලන්පස පූජා කරන්න පුළුවන්. දහවල නම් 12ට කලින් නම් දානේ පූජා කරන්න පුළුවන්. කිරිහර පූජා කරන්න පුළුවන්. මල් පූජා කරන්න පුළුවන්. ඒ සුදුසු දේ පරිස්කාර පූජා කරන්න පුළුවන්. පූජා කරලා සීලයක පිහිටලා වන්දනා කරනවා. පංච සීලේ වඩාත් හොඳයි අටසිල් සමාදන් වෙන්න පුළුවන්. සීලයක පිහිටලා වන්දනා ගාථා කියලා පිරිත් ටිකක් සජ්ජායනා කරලා, ප ဋ ාහනේ සජ්ජායනා කරලා, තෙසත්තෑ ඥාන සජ්ජායනා කරලා ඊට පස්සේ පුළුවන් විනාඩි 10ක් 15ක් හරි කමක් නැහැ. මෛත්‍රී භාවනාව හරි, බුද්ධානුස්මති භාවනාව හරි ඔය වගේ භූමියක වඩලා අන්න කරගන්න මහා පින. ඊට පස්සේ එතන ඉඳන්ම සක්‍ර දිව්‍ය රාජයන් වහන්සේ ප්‍රධාන දෙවිවරුන්ට පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් කරලා සත්‍යක්‍රියා කරනවා. මහසෑය රජුන්ගේ ආශිර්වාදය ඉන්න භූමියේ ඉඳන් මහසෑය මහ බෝධිය කොතන හරි කමක් නැහැ. තමන් ඒ වන්දනා කරපු තැන මේ සෑරජානන් වහන්සේගේ ඒ හැම වෙලාවකම හිතන්න ඕනේ මොකද්ද? මහසෑය, දලදා වහන්සේ, ජයසිරි මහ බෝධිය, අටමස්ථාන, සොළොස්මස්ථාන, ජම්බුද්දීපේ දඹදිව සතර භූමීන්හි ආශිර්වාද මේ අනන්ත ආනුභාව බලයෙන් මේ අද කරගත්තා වූ කුසල් දෙවියන්ට අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වන්නා වූ දෙවියන්ගේ ආනුභාවයෙන්, බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආනුභාවයෙන්, සීල සමාධි ප්‍රඥා ආනුභාවයෙන්, සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් අන්න ඊට පස්සේ ප්‍රාර්ථනා කරන මොකද්ද තියෙන ලෙඩේ, කරදරය, ප්‍රශ්නය, අපලෙද මොනවා හරි තියෙනවනේ. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒ සියල්ල දුරු වේවා, මගහැරේවා. ඒව නේද පිරිත්වලදී කියන්නේ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම්බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා සියලු බුදුවරුන්ගේ බලයෙන් පච්චේ කානංච යම්බලං පසේ බුදුරජාණන් වහන්සේලාගේ යම් බලයක් තියෙනවා නම් ඒ බලයෙන් අරහං තානංච තේජේන රහතන් වහන්සේලාගේ තේජසින් රක්කම් බන්ධාමි. උකට කියන්නේ හුඟක් අය රක්කම් වන්දාමි සබ්බසෝ කියලා. රක්කම් බන්දාමි සබ්බ මේ ආරක්ෂාව බඳිමි. පිරිත් නූල ගැට ගන්න එක කියලා. නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසන් උපද්දවේ. නක්ඛත්ත යක්ඛ භූතානං නැකත් දෝෂයක්, යක්ෂ දෝෂයක්, භූත දෝෂයක් තියෙනවා නම් නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණ නොඑක් පාපයන් අකුසල කර්ම විපාකයන් තියෙනවා නම් ඒවද දුරු වේවා. නැකත් දෝෂ, යක්ෂ දෝෂ, භූත දෝෂ, ඒ වගේම අකුසල කර්ම විපාක දෝෂ තියෙනවා නම් ඒවා නිවාරණය වේවා, දුරු වේවා. ඒවා දුරු වී ආරක්ෂාව රැකවරණය සියලුම උපද්‍රවයන්ගෙන් දුරු වී රැකවරණය සැලසේවා කියලා ওই ගාථාවෙන් කියන්නේ. ඒ වගේම තවත් කොච්චරනම් ඒ ගාථාවල කියවෙනවද? සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. මේ ගාථාවල තේරුම කියවල පුදුම විදිහේ කාරණා ගොඩක් තියෙනවා. ඊට පස්සේ නත්ති මේ සරණං අඤ්ඤ. මට සරණක් නැහැ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය හැර. ඒතේන සච්ච වච්චේන
ඒ සත්‍යානුභාවයෙන් සිතක් වේවා රැකවරණයක් වේවා කියලා කියන්නේ. දැන් බලන්න රතන සූත්‍රයේ තුලත් පවා තියෙන්නේ ඒවා. රතන සූත්‍රයේ ඕනෑම ගාතාවක් අරන් බලන්නකෝ. කයං විරාගං අමතම් පනීතං යජජ්ජගාසක්්‍ය මුනී සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනම් පනීත. අර මුල් ගාතාවලේ අර්ථය කියලා ඊට පස්සේ කියන මේ තමයි ධර්මයේ තියෙන අනුභවය. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාවයෙන් සෙත් වේවා. ඒවා හිත හිතා කියනකොට පුදුම ආශිර්වාදයක්. මහා පරිනිබ්බාන සූත්‍රයේ හරි ලස්සන කතාවක් තියෙනවා පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ බේලුව කියන නියම් ගමේ අවසන් වරට වස් සමාදම් වෙලා ඉඳලා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවනේ ආනන්දේ තථාගතයන්ට ආයු කල්පයක් වුණත් ඉන්න පුළුවන් ඡන්ද චිත්ත විරිය විමර්ශා වඩලා තියෙන නිසා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. දැන් මේ හිම තුන් පාරක් බුදුරයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාහරනවා. ඒ තුන් පාරම ආනන්ද හාමුදුරුවන්ට උත්තර නැති වෙනවා. ඒ හේතුව ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඒ වෙද්දි මාර ආවේශව හිටියේ. ඒ කියන්නේ මාරයාගේ ග්‍රහණයේ හිටියේ. උන්වහන්සේට ඒ ගැන අවධානයක් තිබුණේ නැහැ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තුන් පාරයිනි දෙයක් වදාරන එක බුදුවරුන්ගේ ස්වභාවය. හතර වතාව අහන ප්‍රශ්නෙට උත්තරේ නැතුනොත් ඒක අන්තරායක් වෙනවා අහන තැනත්තා. කියන්නේ ප්‍රශ්නෙට උත්තර නොදෙනකොට ඒ තැනත්තට ඒක අනතුරක් වෙනවා. බුදුවරුන්ගේ වචනයට පිටුපෑම නිසා. ඒ හින්දා බුදුවරයන් වහන්සේලා තුන්වෙනි වතාව උත්තර දුන්නේ නැත්නම් එතනින් එහාට යන්නේ නැහැ අර කෙනාට තියෙන අනුකම්පාව නිසා. ඉතින් මෙහෙම තුන් පාරක් ඇහුව ප්‍රශ්නෙට උත්තර නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද යන්න කුටියට. ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියට වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මාරදිව්‍ය පුත්‍රයා පෙනී හිටියා. මාරදිව්‍ය පුත්‍රයා කරුණු ගොඩාක් කියවෙනවා මහා පරිනිබ්බාන සූත්‍රේ. මම ඔබ වහන්සේට බුද්ධත්වයේ ලැබු වෙලා පිරිනුවම් පාන්න කිව්වා. බුද්ධත්වයේ ලබන්න කලින් එපා කිව්වා. බුද්ධත්වයේ ලැබුවට පස්සේ පිරිනුවම් පාන්න කිව්වා. ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කළා. දැන් ඔබ වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස වික්තයි විශාරදයි ධම්මානුධම්ම ප්‍රතිපන්නයි අනුධම්මචාරී පරප්‍රවාද සොන් කරන්න පුළුවන් ධර්මයේ බහුශ්‍රුතයි තථාගතයන් වහන්සේ පිරිනුවම් පාත්තා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මාරය ඔබ මන්ද උත්සාහි වෙන්න එපා. තථාගතයන් වහන්සේ මාස 3ක් ඇවෑමෙන් පිරිනුවම් පානවා කියලා ප්‍රකාශ කරලා අදිෂ්ඨාන කළා. ඒකට කියනවා ආයු සංස්කාරය අතහැරීම. බේලුව කියන නියම් ගමේ චාපාල කියන චෛත්‍යස්ථානය. භාග්‍යතුන් වහන්සේ මෙහි ආයු සංස්කාරය ඇති හරියාම භූමිචාලයක් සිද්ධ වුණා. භූමිචාල කියලා කියන්නේ ලෝකයේ කම්පා වීම. ආනන්ද හාමුදුරුවෝ ආවා ඇවිදින් වන්දනා කළා. ස්වාමීනි ලෝම මුහුදය ගැන්වෙනවා. ඒ කියන්නේ ලෝම මුහුදය ගැන්වෙනවා කියන්නේ ඇඟේ රෝම කූප කෙලින් වෙන. අපි කියන්නේ හිරිගඩු වෙන. භයානක දෙවියන්ගේ දෙව්බෙර පැලී යන්නක් මෙන් මේක ගර්ජනාවක් නැති වෙන මහා භූමි චලනයක් වුණා. මොකද්ද හේතුව කියලා භාග්‍යවතුන් වහන්සේ භූමි චලනයන් වෙන හේතු 8ක් දේශනා කළා. ඒකේ දෙකයි තියෙන්නේ තව ඉතුරු වෙලා. එකක් ආයු සංස්කාරය අතහැරීම, අනිත් එක තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න විදිහක් නැහැනේ. තාම ඉන්නවනේ. එහෙනම් ඒකේ අනිත් කාරණේ මොකද්ද? තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා කියලා අදිෂ්ඨාන කරලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ගොඩක් ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියනවා කරුණු. ඇයි ඇහුවේ නැත්තේ? මගෙන් ඇහුවේ නැත්තේ ඇයි? සංඝයාගෙන් ඇහුවේ නැත්තේ ඇයි? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද මම මෙතනදීම තුන් පාරක් ඇහුවා. මෙතන අහන්න කලින් මං අහවල් තැන් ගොඩාක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අහවල් තැන් වලදී මං ඇහුවා. ඔබ එකකටවත් උත්තර දුන්නේ නැහැ. ඒ නිසා දැන් තථාගතයන් වහන්සේගෙන් ඒක ගැන අහන්න බෑ. දැන් ප්‍රමාද වැඩි කියලා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික බණ්ඩගාම ඊට පස්සේ විශාලාව මෙහෙම කුසිනාරාව බලා සංඝයා පිරිවරාගෙන වඩින්න. ඔහොම වඩිනකොට එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ එක ගමකට වඩිනවා. බුදුරජාණන් වහන්සේ එදා රෑ අහස පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට. මහණෙනි පේනවද අහස? භික්ෂුන් වහන්සේලා දකිනවා එක එක ආලෝක ධාරාවන් අහසේ ගමන් කරන. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ දේවතාවෝ යන්නේ. ඊට පස්සේ අහනවා සංඝයා අහනවා කොහෙද යන්නේ ස්වාමීනි? මේ අහවල් ගමේ ඒ වෘක්ෂයන්ට නිවෙස් වලට හෙට දවසේ ගිහිල්ලා විමර්ශා දාගෙන ඉන්න. ඇයි එහෙම කරන්නේ? හෙට ඒ ගමේ අය තථාගතයන් වහන්සේටත් මේ මාගේ ශ්‍රාවක සංඝ පිරිසට දානි පූජා කරනවා. ඒ පූජා කරන දානේ ආනිසංසයන් අනුමෝදන් වෙන්න තමයි මේ දෙවිවරු ගිහිල්ලා මෙතන වාසය කරන්නේ. දැන් දෙවිවරු පවා පින් අනුමෝදන් වෙන්නේ කවුරු මත පිහිටලාද? මනුෂ්‍යයන් මත පිහිටලා. දෙවිවරුන්ට පින් අවශ්‍ය නැහැ ඇත්තටම. අපි පින් දුන්නට පින් ලැබෙන්නෙත් නැහැ. අපි දෙන ගානට දෙන්න ලැබෙන්න ගියොත් එහෙම දෙවිවරුන්ට ඉඩක් නැති වෙන්නේ බෑ. දෙවිවරුන්ටත් සිහි කළොත්
මේ හොඳ පින්කමක් මේ අය කළා මේ කුසලයේ අනුමෝදන් වෙන්න ඕනේ කියලා දෙවිවරු හිතුවොත් තමයි අනුමෝදන් වෙන්නේ. එහෙම නැතුව දෙන ගානේ ලැබෙන්නෙත් නෑ. අපි ඉතින් ආකාසට්ටා ජුම්මට්ටා කියලා දන් දෙනවා. මේ පින් අනුමෝදන් කරනවා. එහෙම කළා කියලා කලපමණින්ම දෙවිවරු අනුමෝදන් වෙන්නෙත් නෑ. දෙවිවරු බලනවා මේ අය ශ්‍රද්ධාවෙන්ද මේ පින්කම කළේ, ගෞරවයෙන්ද මේ පින්කම කළේ, සිල්වතුන් අරඹයාද මේ පූජාව සිද්ධ කළේ, සිල්වත් පිරිසකටද දන් දුන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්ද, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්ද, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්ද මේක කරේ. නැත්තම් නම පෙන්න ගන්න, එහෙම නැතිනම් ප්‍රසිද්ධ වෙන්න, නැත්තම් නරක වැඩ කරලා, අපි කියන්නේ ඒවට කියන්නේ නොකල යුතු වෙලඳාම් කරලා, මිච්ඡා කර්මන්තයන් කරලාද කරේ කියලා දෙවිවරු අපි කරන දේ දකින්නවනේ. මෙහෙම බලලා තමයි හොඳයි නම් පින්කම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගුණධර්ම මත පිහිටානම් කරේ. අන්න දෙවිවරු ඇල්වතුර වීදුරුව සංඝයාට පූජා කරලා තිබ්බත් ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙනවා පින්නතුනි. එතකොට දැන් බලන්න අපිට තමයි මේක අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. අපි තෙරුවන් කෙරෙහි ගෞරවය අඩු කරගන්නවා, දෙවියන් කෙරෙහි ගෞරවය වැඩි කරගන්නවා. එතකොට තිසරණේ බිඳෙනවා. එයා බෞද්ධ භාවයෙන් පිරිහෙනවා. එහෙනම් ගෞරවය ඇති කරගන්නට ඕනේ කවුරුම කෙරෙහිද? තෙරුවන් කෙරෙහි. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ කෙරෙහි ඇති කරගෙන ගෞරවයන් දැක්වීම, වන්දනාමාන කිරීම, බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ සිහි කිරීම තුලින් අපිට ඇති වෙන භයානක කරදර, පීඩා, දුක් දුම්නස් දුරු වෙනවා. ඒ හේතුව තෙරුවන් කෙරෙහි භක්ති ආදරව කටයුතු කරන තැනැත්තාට දෙවිවරු හොයාගෙන යන්න ඕනේ නැහැ. එතෙන්ට දෙවිවරු එනවා. ඒක බුදුරජාණන් වහන්සේම ගන්ධ ජාත කියන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකෙදි දේශනා කර යම් කිසි ගමක ස්ත්‍රියක් පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උදේ හවස ගෞරවයෙන් කටයුතු කරනවා නම්, සිල් රකින්නවා නම් මහණෙනි දෙවිවරුන්ගේ ආරක්ෂාව, උපකාරය ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අපි හොයාගෙන යන්නේ, ඉල්ලගෙන යන්නේ. ඉල්ලන් යන්න ඕනේ නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සෙක් ළඟට දෙවියන්ට එන්න බැහැනේ. එන්න පුළුවන් එකම මාධ්‍ය තමයි සිල්වත්කම, ගුණවත්කම. ඒ කියන්නේ තමන් සිල්වත් නම් සිල් සුවඳ මත ඉන්නකොට දෙවිවරුන්ට එන්න පුළුවන්. සක්‍ර දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානි පිළිගන්නන සුජම්පතියත් එක්ක ඇවිදිලා මහලු වේශයක්ම වාගෙන. එහෙනම් සක්‍ර දෙවියෝ ඊට වඩා හිටියේ නැද්ද දන් දෙන්න ඕනේ? එදා වේල කණ්ඩ නැති අය හිටියා ඉන්දියාවේ, අදටත් ඉන්නවා. සමහර විට කණ්ඩ නැතුව මියදෙන මිනිස්සුත් ඉන්නවා. ඇයි ඒ අය ළඟට දෙවිවරු වෙන්නේ නැත්තේ? හේතුව තමන් තුල ශ්‍රද්ධාදී ගුණ ධර්ම නැතිකම. ඉතින් එතකොට දෙවිවරු පවා ඇවිල්ලා පූජා සත්කාර දක්වලා තියෙන කාටද? සිල්වතුන්ට, ගුණවතුන්ට. එතකොට බය තැති ගැනීම, කරදරයන් දුරු කරගන්න නම් තියෙන එකම ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝ රත්නය. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුට බයක් තැති ගැනීමක් ඇති වුනහම, සංසාර දුකක් ඇති වුනහම, ඒ දුක නැති කරගන්න, බය නැති කරගන්න, කරදරයෙන් මිදෙන්න ආරාම රුක් දෙවල් මත ගියා කියලා ඒකට ස්ථීර විසඳුමක් නෙවෙයි කියලා බුදුරජාණන් වදාලා. දැන් අපි ගිහිල්ලා බාරහාර වෙනවා. ඒකෙන් යම් සැනසෙල්ලක් කෙටි කාලයේදී ඒකෙන් සදාතනිකව සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්න නම් කළ යුතු දේ එකම දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝ රත්නය අවබෝධයෙන් සරණ ගින් විශ්වාස කරන එක. එතකොට තෙරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ ආශිර්වාදයත් සියල්ලම ජීවිතේට ලැබෙනවා. අනිත් එක තමයි මේකේ අවසානම වැදගත් කාරණාව තමයි පින්නතුනේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය දැන ගැනීම. සම්මප්පඤ්ඤාය පස්සති. ඇයි චතුරාර්ය සත්‍ය දැනගන්න? තෙරුවන් සරණ ගියපු කෙනා, බුදුරජාණන් වහන්සේ ධර්මයේ, සංඝ රත්නයේ කියන තෙරුවන් සරණ ගියපු කෙනා දැනගන්න ඕනේ අනිවාර්යම දේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? බුදුවරු මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන සදාතනික ඇත්ත සත්‍ය. බුද්ධ කියන්නේ මොකද්ද? මොකද්ද බුද්ධ කියන්නේ? බුද්ධිත්තා සච්චානීති බුද්ධ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත නිසා තමයි බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේට. බුද්ධ කියන වචනේ තේරුම මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. සම්මා සම්බුද්ධ කියන්නේ ගුරුවරයෙක් නැතිව තමන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ලෝකයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. එතකොට මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? දුක්ඛාරය සත්‍ය,
සමුදාය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය මාර්ග සත්‍ය. එතකොට මේ හතර ගැන දැනගන්නට ඕනේ. මොකද්ද මේ හතර? සංසාර දුක, ඒ දුක හදන හේතුව, ඒ දුකෙන් නිදහස් වීම, නිදහස් වෙන්න තියෙන මාර්ගය. එතකොට මට කරදරයක් එනකොට, ලෙඩ දුක් ඇති වෙනකොට, උපද්‍රව වෙනකොට, කැමති දේවල් නැති වෙනකොට චතුරාර්ය සත්‍ය ගැන දන්න කෙනා කල්පනා කරනවා. ආයෙ මැරිලා ඉපදුනත් මේ දුක මෙහෙම්මමයි. මම මේ සංසාරේ දැන් යමක් නැති වෙලා අඬනවා කියමු. සල්ලි නැති වෙලා, ආදරය කරන කෙනෙක් නැති වෙලා, එහෙම නැත්නම් ලෙඩ දුක් ඇති වෙලා, දුකක් ඇති වෙනකොට චතුරාර්ය සත්‍ය ගැන දන්න කෙනා, බුදුරුන්ගේ ධර්මය ගැන දන්න කෙනා, බුදුරු ලෝකයට දේශනා කරපු චතුරාර්ය සත්‍ය ගැන දන්න කෙනා කල්පනා කරනවා කොහොමද? සංසාරෙත් මේ වගේ දුක් විඳින්න ඇති. ඉස්සරහටත් මේ දුක විඳින්න වෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ වදාලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති සත්‍යය සංසාරේ අඬ අඬ දුක් විඳි යනවා කියලා. මේ විදිහට මට මේ දේ නැති වෙලා දැන් අද දුක් විඳිනවා නම් මේ සංසාරේ කොච්චර දුක් විඳින්නද? තවත් ඉස්සරහට මේකමනේ විඳින්න වෙන්නේ. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කල්පනා. මේ දුක මට ඇති කරේ කවුරුවත් නෙවෙයි. මේ දුක ඇති කරේ තණ්හාවෙන්. දුක්ඛ සමුදය ගැන එයා කල්පනා කරනවා. ඒ විතරක්ද? එයා කල්පනා කරන අනේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා මේ සංසාර දුකෙන් නිදහස් වුණා. නිරෝධයටපත් වුණා. මාත් එහෙනම් නිවනට යන්න ඕනේ. නිකන් නිවනට යන්න බෑනේ. එහෙනම් නිරෝධගාමිනී ප්‍රතිපදාවේවත් මාර්ග සත්‍ය අනුගමනය කරන්න ඕනේ. පිළිපදින්න ඕනේ. මොකද්ද අනුගමනය කරනවා පිළිපදිනවා කියන්නේ? සීලය, සමාධිය, ප්‍රඥාව. නිර්වාණ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ කියලා කල්පනා කරලා මහන්සි වෙනවා ඇති වෙන සංසාර දුක් නැති කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය ගැන දන්න කෙනා, ඉගෙන ගත්ත කෙනා මහන්සි වෙනවා මොකටද? චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න. කවුද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සියල්ලෝම. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මොකක්ද ලැබෙන්නේ? සංසාර දුකින් නිදහස් වෙන්න. නිවන් දකින්නවා කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන. එහෙනම් බය තැති ගැනීම නැති කරන්න තියෙන එකම දේ තෙරුවන් සරණ ගිහිල්ලා සම්මා සම්බුද්ධ ශාසනයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එක. මේ ජීවිතේ බැරි වෙන්න පුළුවන්. ඒක ටික ටික හරි කරගන්න මහන්සි ගන්න. කොහොමද කරන්නේ? ඒකට තමයි මම අර දේශනාවේ පටන් ගන්නකොට ඒක කරගන්න තියෙන එකම දේ තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, සංසාර දුකෙන් මේ ජීවිතේ බැරි වුණත් ඉක්මන් භවයකදී නිදහස් වෙන්න කරන්න තියෙන එකම දේ ධර්මය ඇසීම, ධර්මය සාකච්ඡා කිරීම, කියවීම. ඒකට අපිට මාධ්‍ය ඕනේ තරම් තියෙනවා. ෆෝන් එකෙන් පුළුවන්, රූප වාහිනියෙන් පුළුවන්, ගුවන් විදුලියෙන් පුළුවන්. උයන ගමන් පුළුවන් බණ අහන්න. ගේ අතු ගාන ගමන් පුළුවන් බණ අහන්න. බෞද්ධ නාලිකාව කරකගත්තා නම් අහන්න පුළුවන්. නිදා ගන්න කලින් පොඩ්ඩක් අන්තර්ජාලයේ YouTube එක අපි කියනවා සමාජ මාධ්‍ය. ගිහින් බලන්න පුළුවන් කැමති ස්වාමින් වහන්සේලා. ධර්ම විකෘතිනුත් තියෙනවා. තියෙන අතරේ නිවැරදි සද්ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ දේශනා තියෙනවා. ඕන තරම් අහලා අපේ හිත නිමාගෙන අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඇත්තටම දහමින් හිත නිවන්න පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවොත් පුළුවන්. ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. නිවිච්ච අය ඉන්නවද කියලා ඇහුවොත් ඉන්නවා. නිවිච්ච අය අවබෝධයටපත් වෙච්ච අය ඉන්නවද කියලා ඇහුවොත් ඉන්නවා. අද අපිට වුණත් හම්බෙලා තිනවා. එහෙම මාර්ගයේ වඩන භික්ෂුන් වහන්සේලා අද ඉන්නවද ලංකාවේ කියලා ඇහුවොත් ඉන්නවා. වඩලා ඉවර වෙච්ච අය ඉන්නවද? ඉන්නවා. මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබාගත් කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් ඉන්නවා. ගිහි ගෙවල් වල ඉන්නවද? ඉන්නවා. ඒ වගේම ගිහි ගෙවල් වල උපරිමය කියන්නේ ලෞකික පැත්තේ සැප සම්පත් උපරිමයෙන් තියෙන ධර්ම අවබෝධයක් තියන අය ඉන්නවා. අපි හිතනවානේ මේ මිල මුදල් තියන අය ඕක ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියලා. නෑ, එහෙමත් ගිහින් ඉන්න අය අපිට හමු වෙලා තියෙනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරන්න ගිහිද පැවිදිද කියලා එකක් නැහැ. දෙපැත්තෙම ඉන්න අය තේරුම් අරගෙන ධර්මයෙන් හරියට පිළිපැදගෙන ගියොත් මේ සද්ධර්මයෙන් පිහිට පිළිසරණ පින්නදුනේ ගිහි පැවිදි කියලා දෙයක් නැහැ. gedara කියලා එකක් නැහැ. හරි මාර්ගේ ගියොත් සද්ධර්මයෙන් පිහිට පිළිසරණ ලබාගෙන සැනසීම උදා කරගන්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුන්ටත් ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ ලැබේවා. තෙරුවන් කෙරෙහි ගෞරවය ශ්‍රද්ධාව වර්ධනය වේවා. ධම්මග නිවන් මගම වැඩේවා. ඒ සඳහා මේ ධර්මානුශාසනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල
දහන් මඟ නිවන් මඟ ගමන් කරමින් සැනසීම කරා ගමන් කරන්නට මේ කුසලය හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙමුතුම් සද්ධර්මානුශාසනාව දේශනා කරන්නට යෙදුණු ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කටියාවේ ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසලානිසංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. මෙමුතුම් සද්ධර්මානුශාසනාව මෙතකින් සමාප්තියට පත්වනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.